මොකද්ද කියන්නේ? බලන්න ගාපං. උනේ ඔයාට ලස්සන තියෙයි කපන්න. ආයේ තාත්තා මම උඹට උන්දර මොකද බයි. එල්ල නිකන් කොණ්ඩ කැපුවම ඇල්බර්ට් අයින්ස්ටයින්. මොකද්ද තාත්තේ ඉඳලා දාලා තු ට්‍රිප් එකනේ යන්න දෙන්නකෝ. නෑ ඉතට වෙලාද බං. අයියෝ තාත්තේ දාස් දෙකයිනේ. ගියා. අනේ මම පොඩ්ඩක් කියන්නකෝ තාත්තට. මන් දන්නේ නැහැ නේ. තාත්තයන්ට තාගෙන යන්න එනවා. අනේ තාත්තේ දැන් මම ওই ට්‍රිප් එක ප්ලෑන් කරලා මම මොකට පොල්ල තිබ්බම උඹට මොනවා කියයිද තාත්තේ? පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. අනික මේ අපි ගඟේ මොකද බහිනවා කියලානේ. මේ පොඩ බව තම්බන්න බෑ. පොළ හොඳට බීලා ගඟ බහැලා නාලා කරදරයක් කරනවා. අපිට විඳවන්න ඕනේ. මම ওই වයස පව කරලා ආවේ. ඕ තාත්තේ මම ඔය ජරාව කටේ කියන්නේ. පරිස්සමට ගිහිනවා සත්තයි. හරි මොච්චර පරිස්සම් වෙනවා කියනවනම් ගිහින් වරේ. නෑ මොකවත් නැහැ. අම්මේ අක්කනේ මාරියරමක් කියන්නේ බයික් වල යන්නේ පියන් 10 යකෝ 10 නෑ කොහෙවත් යන්නේ නැහැ. මොකෝ කොයිද කල්ලියද? එනේ ගහලා ඉන්නකෝ පියන් 10,000ක්වත් යන්නේ නැහැ කියලා කියන්න කියේ. ඔය ගිහලා වරෙන් නෑ මොකෝ කොහෙවත් යන්නේ නැහැ. මොක්කෙක් කියනවාද කවුද දන්නේ? අවුරුදු 23ක් තිස්සේ අතක් පායකට දුප්පහත් හදලා මේ පොරට තියෝ පිටිරිලා මොනවා හරි කරගත්තත් ඒ ආව නෑ අපි බය වෙන්න දෙයක් නෑ. බයික් එක ගත්තු යාළුවා විමේ. විමේෂ් පුතාද? විමේෂ් පුතා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. පුතා හරිම හොඳ පුතෙක් නේ. ඔව් හරි හොඳයි. විමේෂ් පුතා ඔය ජරාව බොන්නෙත් නැහැ. ආයේ තාත්තා මම උඹට උන්දර මොකද බයි. නයිස්. අනික ඔය කාත් එක්කවත් රණ්ඩු කරගන්න යන්නෙත් නැහැ. යයි මොකද්ද කියන්නේ? බලන්න ගාපං. අප පුළුවන් නම්. අනික හරිම වැදගත් විදිහට ඉන්න ළමයෙක් නේ ඔය. මට බය මොහින්ද ඒ ළමයා නරක් වෙයිද කියලා. ඔය කියනකොට වෙන්නේ එන්න පුතේ ඉඳගන්න. පුතේ මේ ඔය ට්‍රිප් එක ගිහිල්ලා මේ අපේ එකා ඔය ජරාව බොණ්ඩයි අරකට මේවට කතා කරොත් එම් පුතා බෑ කියන්නේ. අනේ නෑ නැන්දේ. මම ට්‍රිප් එකට හා කිව්වෙම ඕවා කරන්න බෑ කියලා. අනේ කොච්චර හොඳ පුතෙක්ද. මම එන යන්න නැන්දේ. ට්‍රිප් එකට බඩු වගේක් ගන්න ආපුවම මේ ආවේ. හෙට එන්නද නේද? මයි කොණ්ඩේ ලස්සනද? ඇත්තටම ඔයාට ඉපදුනත් හරි දිග කොණ්ඩයක් තිබිලම නැද්ද? මොකෝ නැත්තේ? ටික කාලයකට කලින් මගේ කොණ්ඩ දනිස්සනත් පල්ලෙහාට තිබ්බා. නෙක්ස් අපුන්සල් වෙන්න හිටියේ. මල සමයන් බෝල සමක්. ඉතින් කොණ්ඩේට මොකද උනේ? මගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් කියලා තිබ්බා. ඌ ආස මගේ දිග කොණ්ඩේ ටික කියලා මට කපන්නවත් දුන්නේ නැහැ. ඉතින් ඒ හැලපේ බ්‍රේක් අප් වුණාට පස්සේ එයා ආස කිසිම දෙයක් නැතුව ඉස්සරහට යන්න ඕන නිසා මගේ දවිස් ළඟට තිබ්බ කොණ්ඩේ මම පස්ස ළඟට කපලා දැම්මා. අම්මෝ ඔයා නම් හරිම බුද්ධිමත් පාට. පස්සේ ඉතින් ජීවිතේට එන්න ප්‍රශ්න වැඩි වෙනකොට මට හිතුණා අලුතෙන් ජීවිතයක් පටන් ගන්න ඕනේ කියලා. ඒකනත් ඉතින් ලේසිම ක්‍රමේ කොණ්ඩේ කපලා දාන එක. ඉතින් මම කොණ්ඩේ තව ටිකක් කපලා දැම්මා. නයිස්. අරේ වාහ්. හරිම බුද්ධිමත් පාටයි. පිස්සු දානේ මාස් දෙකකින් වෙයි කියලා හිතාගෙන ඉඳලා අවුරුදු දෙකකින්වත් කොණ්ඩේ වැබුණා. නැති කොණ්ඩේ ඉතින් හිටවන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් තියෙන කොණ්ඩේ ගේමක් ගහනවා කියලා හිතාගෙන ඉන්නකොට කෙල්ලෙක් ලස්සනට කොණ්ඩේ කපලා තියෙන වීඩියෝ එකක් දැක්කා. ඊට පස්සේ ඉතින් මගේ යාළුවා කිව්වා "උණී ඔයාට නම් ලස්සන තියෙයි කපන්න කියලා." ඊට පස්සේ ඉතින් තිබ්බ ටිකක් එහෙනම් ඉතින් ඒ කෙල්ල වගේම ඔයත් ලස්සන වෙන්න. හරිම බුද්ධිමත්. කොණ්ඩේ කපන තැනදී නම් රාජකුමාරියක් වගේ පෙරුණා. ගෙදර ආවට පස්සේ නම් ඉනෝකක් වගේ තමයි පෙරුනේ. සිතාගත ආනන් ජීවිතේට කොණ්ඩේ කපන්න නැහැ කියලා. හැබැයි එතකොටම ආරංචියක් ආවා කොල්ලෙක් ගියදී කොණ්ඩේ අගිස්ස කපපුවම ඉක්මනට වැවෙනවා කියලා. ඊට පස්සේ අයියට දීලා තව ටිකක් කපගත්තා. ඔයා බුද්ධිමත් පාටයි කියලා මට හිතුන එක හරි. හරියටම හරි. කාට කියන්නද? ඌ කොණ්ඩේ කැපුවා නෙමෙයි කෑවා. මම මල ගෙදරක හැලිවෙන්දරෙක් වගේ වුණා. අන්තිමට ඉතින් තියෙන ටික හරි පරිසම් කරගන්න කියලා හිතාගෙන සැලොන් ගියා. ඒ පාරණ කරන වැමිදු මගේ කොණ්ඩේට කෙලියා. අන්තිමට මෙන්න මම ඉතුරු මෙච්චරයි. ඕන්න ඔකයි මං කිව්වේ. ඔයා හරිම බුද්ධිමත් පාටයි කියලා. ඇයිනේ හැම වෙලාවෙම මෙහෙම කියන්නේ? මං කරේ මෝඩ වැඩක් නේ. නෑ. කෙල්ලෝ නිකන් කොණ්ඩ කැපුවම ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ. ඒකයි.